ඔයාටත් දැනෙනවද 2019න් පස්සේ කාලය ඉස්සරට වඩා වේගයෙන් ගත වෙනවා කියලා? ගිය අවුරුද්ද ඉවර වුණා දැනුනේවත් නෑ නේද? ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මේකට තියෙනවා කන්ස්පිරසි තියරි එකක්. ඔයා අහලා තියෙනවද ස්විට්සර්ලන්තේ තියෙන ලෝකෙ ලොකුම පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානය ගැන? ඒ තමයි CERN. 2012 2019 වගේ අවුරුදුවලදී CERN එකේ තියෙන ලෝකෙ ලොකුම පරමාණුක යන්ත්‍රය ක්‍රියාත්මක කරලා ගෝඩ් පාටිකල් ගැන පරීක්ෂණ කරලා තියෙනවා. සමහරව විශ්වාස කරනවා මේ පර්යේෂණවලදී අපේ අවකාශයේ කුඩා සිදුරක් හැදුණා කියලා. ඒ හරහා අපිව නොදැනුවත්වම වෙනත් ටයිම්ලයින් එකකට මාරු වුණා කියලා මතයක් තියෙනවා. ඉතින් අපි මාරු වුණ අලුත් ටයිම්ලයින් එකේ කාලය ඉක්මනට ගත වෙනවා කියලා තමයි සමහරු හිතන්නේ. හැබැයි මේ ටයිම්ලයින් මාරු වුණ කතාව CERN එකෙන් කියපු දෙයක්වත් විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්වත් නෙමෙයි. මේක මිනිස්සු අතර තියෙන මතයක් විතරයි. ඉතින් මීට අමතරව අපිට කාලය ඉක්මනට යනවා වගේ දැනෙන එකට මනෝවිද්‍යාත්මක හේතු වගේම ඒකට අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් කතා කරන වීඩියෝ එකක් කහපාට YouTube channel එකට දැම්මා. ඒ වගේම අපි මේ කතා කරපු කන්ස්පිරසි තියරි එකට මැන්ඩෙලා ඉෆෙක්ට් එක සම්බන්ධ වෙන විදිහත් ඒ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඔයාටත් 2019න් පස්සේ එන්නෙම කාලය යන වේගය වැඩි වගේ දැනෙනවද? ඔයා ඉක්මනට වයසට යනවා වගේ දැනෙනවද? කමෙන්ට් එකක් දාන්න.